ප්‍රේම සම්බන්ධතාවයක් ඇතුළේ වගේම විවාහ ජීවිතය වගේ බැඳීමක් ඇතුළේ වුණත් දෙමව්පියන් සහ දරුවන් අතරේත් රැකියා ස්ථානයේ ඉන්න අපිට හමුවෙන අය සහ අපි අතරේ වුණත් එනත්නම් මිතුරු කණ්ඩායම් තුළ වුණත් අපිට විවිධාකාරයෙන් ටොක්සික් රිලේෂන්ෂිප් තියෙන අය දකින්න ලැබෙනවා. ඒ වගේ ටොක්සික් රිලේෂන්ෂිප් තියෙනකොට බොහෝමයක් ගැටලුකාරී සහ ආතතිය ඇති කරන විවිධ අවස්ථාවන්ට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. අපි ඉන්න අවට ටොක්සික් පුද්ගලෙක් සිටිනවා කියලා අපිට තනියමම ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ වගේ අය එක්ක ගනුදෙනු කරගෙන ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපි තුල සහ අපේ වටපිටාවේ ඇති කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි සැලසුම් සහගතව අපේ මනස සහ වටපිටාව සකස් කරගන්න ඕනේ. කිසිම හේතුවක් නැතුව අපිට රිදවන්න බලාගෙන ඉන්න අය එක්ක කටයුතු කරනකොට අපිට ගන්න පුළුවන් හොඳම ක්‍රියාමාර්ගය වෙන්නේ එයාලා වෙනුවෙන් කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව ඉන්න එක. ඒ කියන්නේ එයාලා අපිට රිදවනකොට සහ අපිව අපහසුතාවයට පත් වෙන වැඩ කරනකොට ඒ වගේ දේවල් වෙනුවෙන් ප්‍රතිචාර දක්වන්නේ නැතුව අපේ මානසික සුවතාවයට සහ සතුටට මුල් තැන දීලා අපේ වැඩවලට පූර්ණ අවධානය දීම තමයි අපි කරන්න ඕන. ටොක්සික් අය ගොඩක් වෙලාවට එයාලා කරන දේවල් වලට අනිත් දෙනා දක්වන ප්‍රතිචාරය බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රතිචාරය අනුව එයා හිතනවා අපිට එයා කිව්ව කෙරුව දේවල් වලින් වේදනාවක් ඇති වුණා කියලා. ඒ නිසා එයාට ඇතිවන සතුට නැවත නැවත එයා තුළ ඇති කරගන්න එයා අපේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් නැවත නැවත අපිට රිදීවීම සහ අපිව අපහසුතාවයට පත්වන ආකාරයේ දේවල් කරනවා. ඒ නිසා කරන්න තියෙන හොඳම දේ වෙන්නේ ඒ අයට ප්‍රතිචාර දක්වන්නේ නැතුව Tamanගේ පාඩුවේ Taman ඉන්න සැහැල්ලු මානසිකත්වය පවත්වා ගන්න අපි පෙළඹෙන එක. ඒකෙන් එයාලා අපිට රිදවෙන සහ අපහසුතාවයට පත්වන ආකාරයේ දේවල් කරන එක ඊපේම වගේ නතර වෙනවා. මොකද එකට එක කරනකොට තමයි එයාලත් තව තවත් අපිට රිදවන්නේ හේතු සහ වටපිටාව හදාගන්නේ. හොඳම දේ වෙන්නේ ඒ වගේ අපිට රිදවන්න බලාගෙන ඉන්න අය දිහා අපි අනුකම්පාවෙන් බලාගෙන ඉන්න එක. එයාලට අතීතයේ ලැබුණු යම් අමිහිරි අත්දැකීමක් නිසා අපිට රිදවනවා වෙන්න පුළුවන්. නැත්නම් එයාලට තියෙන පීඩනය අපි මත පටවනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අය දිහා අනුකම්පාවෙන් බලලා ඒ දේවල් ගණන් ගන්නේ නැතුව Tamanගේ වැඩ කටයුතු කරන එක තමයි හොඳම දේ වෙන්නේ. ඒකෙන් අපිට අපේ මානසික සහනය සලසා ගන්න පුළුවන් වෙනවා. Tamanට තියෙන පීඩනය අනිත් අය ඔස්සේ පිට කරන්න බලාගෙන ඉන්න ටොක්සික් මිනිස්සු එක්ක අපිත් එකට එක කරන්න යනකොට අපේ මානසික නිදහස නැති වෙලා යනවා. මේ නිසා මේ වගේ කරන දේවල් සහ කියන දේවල් අපි ශක්තිමත් මනසක් තුළින් බලලා ඒවට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න ඕනේ. නැත්නම් අපිට රිදවන කෙනාට ආයෙමත් ප්‍රතිචාර ලබා දීම නිසා අපි ඇතුළත ආතතිය වැඩි කරගෙන හැඟීම් වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. අන්තිමට අපි ඕවර් තින්කින් වලට පුරුදු වුණු කෙනෙක් බවට පත් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා වඩාත් හොඳම දේ වන්නේ ටොක්සික් පුද්ගලයන් එක්ක ඇතිවන ගැටලුකාරී අවස්ථාවලට ඒ මොහොතේම සමුදීලා ඒවා ඉදිරියට අරගෙන යාම ඉක්මනින්ම වළක්වා ගැනීම. ගොඩක් වෙලාවට මිනිස්සු අතරේ පවතින ලොකුම දුර්වලතාවය වෙන්නේ තවත් කෙනෙක්ගෙන් ආදරය, ගෞරවය සහ අවධානය කියන දේවල් බලාපොරොත්තු වීම. අපි එහෙම දේවල් බලාපොරොත්තු වෙනවා නම් අපි දන්නේම නැතුව හෝ සැලසුම් සහගතව අපි ඒ දේවල් ලබා ගන්න කටයුතු කරනවා. ඒ නිසා ඒවා නොලැබෙනකොට අපි තව තවත් ආතතියට ලක් වෙනවා. මිනිස්සු වෙනස් වෙනවා. ඒ දේ අපි අවබෝධ කරගන්න ඕනේ. අද හොඳ කියන කෙනා අපිට හෙට නරකක් කරන්න පුළුවන්. අපිටත් අද හොඳට පේන කෙනා හෙට නරකට පේන්න ඉඩ තියෙනවා. ඒ නිසා හොඳම දේ වෙන්නේ කෙනෙක්ගෙන් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන එක. Tamanට කරන්න පුළුවන් උපරිමය කරලා ඒ වෙනුවෙන් Tamanට දෙයක් බලාපොරොත්තු නොවී ඉන්න තරමට Taman කරපු දේවල් ගැන සතුටු වෙන්න පුළුවන්.
අනෙක් කෙනා එක්ක සතුටින් ජීවත් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ දේ නම් මේ මාතෘකාව යටතේ ඊටාම වැදගත් දෙයක් වෙනවා. අපිට දැනෙනවා නම් කෙනෙක් අපිව නිතර රිදවනවා කියලා හෝ අපහසුතාවයට පත් කරනවා කියලා. ඒ අය ඉස්සරහා කේන්ති අරගෙන කෑ ගහලා රණ්ඩු කරන එක හෝ දුකටපත් වෙලා දුකෙන් කනස්සල්ලෙන් ඉන්න එක හෝ කරන්න හොඳ නැහැ. ඒ වෙනුවට අපි පුරුදු වෙන්න ඕනි ඕනෑම දෙයකට සිනහවෙන් ප්‍රතිචාර දක්වන්න. ඇත්තටම ඕනෑම දෙයක් ගැන ධනාත්මකව කතා කරලා සිනහවෙන් ප්‍රතිචාර දක්වන්න පුළුවන් නම් තමයි වඩාත්ම හොඳ වෙන්නේ. බැරි වෙලාවත් අපි කෑ ගහලා දුක් වෙලා රණ්ඩු කරලා නොහික්මුණු විදියට හැසිරෙනොත් අපිව වේදනාවට පත් කරන ටොක්සික් පුද්ගලයාට අවශ්‍ය දේ සිදු වුණා වෙනවා. ඒ නිසා එයා තවත් අපිට රිදවන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඕනෑම දෙයක් සිනහවෙන් ගන්න පුරුදු වෙන එක තමයි මේ වගේ අය අතරේ ඉන්නකොට අපිට කරන්න පුළුවන් හොඳම දේ වන්නේ. ටොක්සික් අයත් එක්ක නිතර කතා කරන්න යන්න එපා. ඒ වෙනුවට එයාලා ඔයත් එක්ක කතා කරන්න එනවා නම් ඒ අයට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න. එයා කියන දේවල් මොනවද කියලා හිතෙන් ටිකක් ඇනලයිස් කරලා බලන්න. මේවා හොඳ දේවල්ද නොහොඳ දේවල්ද කියලා. ඊටත් වඩා මේ කියන දේවල් ඇත්තද බොරුද කියලාත් හිතන්න අවශ්‍ය වෙනවා. මොකද සමහරු බොරු කියලා තමන්ව ආවේගයට පත් කරන්න ඉඩ තියෙන නිසා. තමන්ගේ අතපසුවීමක් වෙලා කියලා තමන්ට කෙනෙක් දෝෂාරෝපණය කරනවා නම් තමන් ඒ වෙනුවෙන් කම්පනයට පත් වෙනවට වඩා අවශ්‍ය වන්නේ ඒ වගේ වරදක් තමන්ගේ අතින් ඇත්තටම වෙලාද කියලා සිහි කල්පනාවෙන් හොයලා බලන එක. එහෙම දෙයක් වෙලා නම් තමන්ට ඒ දේ නිවැරදි කරගන්න පුළුවන්. සමාව ගන්නත් පුළුවන්. එහෙම දෙයක් නැත්තම් නිහඬව සිනහවෙන් ප්‍රතිචාර දක්වන එක තමයි වඩාත් සුදුසු වන්නේ. ටොක්සික් මිනිස්සු එක්ක ජීවත් වෙනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. තමන් ගැන විශ්වාසයක් ඇති කරගෙන තමන්ට ආදරය කරමින් සතුට කියන දේ නිතර හිතේ තියාගෙන ඉන්න එක තමයි විෂ සහිත ටොක්සික් මිනිස්සු එක්ක ජීවත් වෙන්න වඩාත්ම සුදුසු ක්‍රමය වන්නේ. ඉතින් අවසානයේ ප්‍රාර්ථනා කරමු ඔයාටත් මටත් ටොක්සික් මිනිස්සු අතරේ එළිය විහිදවන පහනක් වගේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා.